තමන්ගේ වැදගත්ම ලියවිලි ටික එහෙම නැත්නම් තමන්ට අත්‍යවශ්‍ය දේවල් ටික අරගෙන යන බෑග් එක ජනාධිපති අපේක්ෂකයෙක් වෙච්ච නාමල් රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරීන් ඉද්දි ලේකම්තුමා ඉද්දි මාධ්‍ය කණ්ඩායම ඉද්දි මේ ඔක්කොම ඉද්දි වෙනත් පක්ෂයක മന്ത്രിවරයෙක් අතර දෙනවා කියලා හිතන්නෙම ජවිපෙට ඡන්දෙ දුන්නු මිනිස්සු සහ ඒ ඡන්ද වලින් පත්වෙච්ච മന്ത്രിවරු විතරයි. අපිට ওই විදියට චෝදනා එල්ල කළාට මාත් එක්ක නාමල් മന്ത്രിතුමා කියපු දේ තමයි ඒ දවස්වල මහින්ද මහත්තයාව හම්බ වෙන්න JVP එකේ ආයේදී ගේට්ටුව ගාවින් සෙරප්පු දෙක ගලවලා අතේ අරගෙන තමයි ගෙදරට ආවේ කියලා. නාමල් මන්ත්‍රීතුමා කිව්වේ එයාගෙන් අහගන්න ඇත්ත බොරු මම දන්නේ නැහැ. ඒවා ඊළඟ එක මහින්ද මහත්තයා වාඩි වෙනකන් හිටගෙන හිටියේ කියලා. පුළුවන් නම් ෆොටෝ එකක් පෙන්නන්න කියලා නාමල් මට කියන්න කිව්වා. කොන්ද කෙලින් තියාගෙන ඉන්න ෆොටෝ එකක් මහින්ද මහත්තයා ඉස්සරහා. මහින්ද මහත්තයා ඉස්සරහා කොන්ද කෙලින් තියාගෙන ඉන්නවත් බැරි. සෙරප්පු දෙක අතේ අරගෙන ගෙදරට ගියපු මිනිස්සු අපිට කියලා දෙන්න එනවා බෑග් අරගෙන යාම පිළිබඳව. රිදෙන්නේ ඒකයි. මේ අහගන්නකෝ. ඔයා එදා පෝස්ටර් ගාපු එක්කෙනෙක්. හරිද? 2005 ඡන්දෙදී මහින්ද මහත්තයාගේ පෝස්ටර් ටික ගහලා කැන්වසින් ටික ගිහිල්ලා ටීවී ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා කියන්න පුළුවන් සේරම ටික කියලා මේ මිනිස්සු පත් කළා බලයට.